අද ජනවාරි 4 වෙනි ඉරිදා. ඔන්න ඉතින් වෙනද වගේම හැමෝම ගොඩක් අදත් ආදරෙන් පිළිගන්නවා. වලාකුළු වලින් පිරිච්ච ලස්සන අහසක් අද උදේම දැක ගන්න පුළුවන් වුණා. ගොඩක් වෙලාවට උදේට බත් කන නිසා අද ඉතින් වෙනසක් කරන්න ඕනි කියලා හිතුණා. අම්මා උදේම කඩලා තම්බලා තිබ්බා. අපි ඉතින් උදේ කෑමට කඩලා තමයි අද ගත්තේ. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ගාඩන් එක පැත්තට ගියා. මෙන්න මේ වැල අම්මා අලුතෙන් තමයි ගෙනහලා තිබ්බේ. දැන් ටික දවසක් වෙනවා මේක ගෙනහලා අම්මට හිටවන්න අමතක වෙලා. මෙතන තියෙන කාබරංක ගහ දිගේ දැන් ඒක ගිහිල්ලා මේකේ ලස්සන මලක් තමයි එන්නේ. එන්නකො ඉතින් මං ගාඩන් එකේ තියෙන පැල වර්ග මොනවද කියලා පෙන්නන්න. මේක නම් නම දන්නේ නැහැ. හරිම ලස්සනයි ඒ කොලේ. ගාඩන් එකේ තියෙන පැල වර්ග ගොඩක් අයින් කරන්න තමයි හිතන් ඉන්නේ. මේ පේන පඳුරු ටිකත් ගලවලා අයින් කරන්න තමයි හදන්නේ. මොකද අම්මා ගොඩාක් ආසයි ගාඩන් එක මල් වලින් පිරීලා තියෙනවා දකින්න. අපේ ගාඩන් එක මුලින්ම ගාඩන් හදන කට්ටියකට දීලා තමයි ලස්සනට හදාගත්තේ. ඉතින් මල් පැල වලට වඩා ගොඩාක් දුරට තියෙන්නේ විසිතුරු පැල වර්ග. ඒ නිසා දැන් අම්මා කැමති විදිහට ලස්සනට මල් පැල හිටෝලා ගාඩන් එක හදාගන්න තමයි යන්නේ. මේ තියෙන ඉතින් අපේ නමිනංගහ. මේ දවස්වල නම් නමිනංගහේ ගෙඩි තියෙනවා. ඒ වගේම තමයි මුළු ගහම මල් වලින් පිරීලා. මේ දකින්න පැල නම් අපි අයින් කරන්නේ නැහැ. මේවා අපි එක තැනකට ලස්සනට හිටවන්න තමයි හිතාගෙන ඉන්නේ. කලින් නම් මේවා පැල 3-4ක් වගේ තමයි හිටවලා තිබ්බේ. දැන් ඉතින් ඒවයිනුත් අලුත් පැල ඇවිල්ලා පැල ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ රතු තම්පලා කියන જાතිය මට මතක විදිහට. කලින් නම් මෙතන පැල යායක්ම තිබ්බා. දැන් නම් ටිකක් පැල අඩු වෙලා තියෙන්නේ. මෙන්න මේ පැල වර්ගය නම් හරිම ලස්සනයි. හස්බන්ඩ්ලා අම්මා තමයි අපේ අම්මට දුන්නේ. මේ රෝස පාට දිය කූඩලු එකත් ළඟදි තමයි අම්මට හම්බුනේ. චූටි අතු කෑල්ලක් හිටෙව්වේ. දැන් මලුත් එනවා. මේ අපේ පිච්ච පැලේ. අම්මා නිතරම ගහ කප්පාදු කරන නිසා ලස්සනට මල් පිපෙනවා. මේ දවස්වලත් ඉතින් මල් වලින් පිරීලා තමයි තියෙන්නේ. අපි දැන් යමු හවස තේ වෙලාවට බොන රස කෑමක් හදන්න. මේ තියෙන ඉතින් හීනියට කපලා ඔබේ වේලගත්ත දෙල් සීනි උණු කරලා දාලා රසම රස කෑමක් හදන්න තමයි යන්නේ. බලමුකෝ ඉතින් කොහොමද හදන්නේ කියලා. මුලින්ම ඉතින් මේ වේලගත්ත තෙල් ටික බෙද ගන්න ඕනේ. දැන් තෙල් තාච්චිය රත් වෙලා තියෙන්නේ. මේ විදිහට තෙල් එකට දාලා රන්වන් පාටට වෙනකන් හොඳින් බෙද ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගානකට එනකන් දෙල් ටික හොඳට බෙද ගන්න ඕනේ. අම්මා ඉතින් චූටි කාලේ ඉස්කෝලේ නිවාඩුවට එහෙම ගොඩක් වෙලාවට මේක හදලා දෙනවා. දැන් නම් ඉතින් ගොඩ කාලෙකින් තමයි ඉතින් මේ දෙල් වලින් හදන සීනි මුරුක්කු වල රස බලන්න පුළුවන් උනේ. මෙදා සැරේ නම් ඉතින් දෙල් ගොඩාක් හම්බුණා. මොකද හස්බන්ඩ්ලා මහගෙදර තියෙන ගහේ මේ පාර ගොඩාක් දෙල් ඇදිලා තිබ්බා. දැන් අපි මේ සීනි මිශ්‍රණය හදාගන්න තමයි හදන්නේ. තාච්චියක් ලිපේ තියාගෙන දැන් ඉතින් අපි ඒකට වතුර එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට සීනිත් එකතු කරලා උණු කරගන්න තමයි ඕනේ. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගන්න. අපි නම් ඉතින් කුරුඳු කුඩු පොඩ්ඩකුත් එකතු කරගත්තා. සීනි උණු කරාට සීනි ටික පැණි පාට කරන්නේ නැහැ. මෙන්න මේ වගේ ගානකට එනකොට ලිපේ ගින්දර ගොඩක් අඩු කරලා අපි කලින් බෙදලා තියාගත්ත දෙල් පතුරු ටික මේකට එකතු කරගන්න ඕනේ. මෙන්න මේ වෙලාවේදී නම් ලිපේ ගින්දර ආපහු සාමාන්‍ය මට්ටමේම තියාගෙන සීනි ටිකත් එක්ක හොඳින් කලවම් කරගන්න ඕනි. මේ ඉතින් දැන් විනාඩි 5කට විතර පස්සේ සීනි මිශ්‍රණය දැන් මේ දෙල් එකත් එක්ක හොඳින් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊළඟට ඉතින් තාච්චිය ලිපෙන් බාගෙන ටික වෙලාවක් නිවෙන්න අරින්න ඕනි. මේ බලන්නකෝ ටික වෙලාවක් නිවෙනකොට මේවයේ සීනි බැඳිලා ලස්සනට තියෙනවා. එහෙනම් ඔන්න අපි රසම රස දෙල් වලින් හදන සීනි පතුරු හදාගත්තා. අපේ නැන්දලට පන්සලේ දවල් දාණය තිබ්බා. අපිටත් ඉතින් දවල් කෑම වේලක් හම්බුණා. නැන්දල දානෙබත් අරගෙන ඉද්දිම අපිට වර්ක ගෙනත් දුන්නා. ගොඩ කාලෙකින් තමයි ඉතින් වර්ක කන්න පුළුවන් උනේ. අද ඉතින් අපි උදේට කඩලනේ තැම්බුවේ. අපි දවල් වෙලා උයන්න තමයි හිටියේ. නැන්ද එතකොටම වගේ තමයි කෝල් කරලා කිව්වේ කෑම උයන්න එපා. අද දාණේ තියෙනවා. කෑම වේලක් අපිටත් ගෙනත් දෙනවයි කියලා. ඉතුරු වෙලා තිබ්බ භාජන 2-3ක් තිබ්බා. ඔන්න ඉතින් ඒ ටිකත් හොදලා තිබ්බා. මේ දවස්වල කාබරංක ගහේ ගෙඩි පිරලා තියෙනවා. ලුණු ගම්බිරිස් ටිකක් දාලා ඒ ටිකත් ගත්තා. මේව නම් ඉතින් වැඩි කන්න හොඳ නැහැ. සීනි මට්ටම අඩු වෙනවා කියලා කියනවනේ.
ආයෙත් ඉතින් රෑට අපි බත් ඉව්වේ නැහැ. පැස්ටා ටිකක් තමයි හැදුවේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ ලස්සන දවසත් ගත වුණේ. දැන් නම් හොඳටම රෑ වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක හමු වෙමු. හැමෝටම සුබ දවසක්.